අපේ ජීවිතේ අද දිදුලනා ඔබේ ආදරේ මට වැටහුණා මෙන්න මේක තමයි අපේ ඩෝ එක. මේ තියෙන්නේ මම. හෙලෝ ළමයි. ඔන්න අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් දැනටමත් ඔයගොල්ලෝ දන්නවා අද වීඩියෝ එක මොකක්ද කියලා. අපි යාළුවොත් එක්ක එළියට යන්න තමයි මේ හදන්නේ. ඉතින් ඒකට අපි එළියට යන්න ඕනේ හින්දා අපි හිතුවා මම අද ගෙදර චීස් එකක් හදනවා කියලා යාළුවොත් එක්ක එළියට ගිහිල්ලා කන්න. ඉතින් අපේ යාළුවෝ ටිකට මම පීස් එකට චීස් දාලා තමයි හැදුවේ. ඉතින් මම චීස් කන්න ආස නෑනේ. ඒකින්ද මට වෙනම තව පීස් එකක් දාගත්තා. ඉතින් මට ඒක පීස් එකක්ම වැඩි හින්දා මම යාළුවොත් එක්ක ඒක අපි කට්ටිය ෂෙයා කරගෙන කෑවා. ඉතින් වීඩියෝ එක ඉස්සරහට ඔයගොල්ලොන්ට ඒක බලා ගන්න පුළුවන්. ඔන්න දැන් නම් පීස් එක රෙඩි වෙලා තමයි තියෙන්නේ. දැන් අපි පීස් එක කපලා කෑලි වලට බාස්කට් එකකට පොඩි බාස්කට් එකකට දාගෙන ගෙනියන්න තමයි ලෑස්ති කරගන්නේ. මම චීස් කන්නේ නැති හින්දා මම මේවා කන්නේ. නමුකානේ දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. අර එකද මේකද? යට එක. ඒක බබාද? මේකේ නම බබාලු. මේකේ නම බබාලු. තුස්සගෙන ආවේ. අපිට තේරෙන්නේ නැහැ දැන් අපි මොනවාද කරන්න කියලා. අපි මේ ආඩුවා හැමදාම කර කරනවා. හරිද? ඉතින් මේ වань අපි කෑම ගත්තේ අනිත් පැත්තට වෙන්නේ. ඔන්න අද අපි යාළුවෙක් එළියට යන්නේ චුට්ටක් කැමති ඉන්න. ඒ කියන්නේ දැන් අත්තලට එක එක පාරවලදී ලස්සන සරසලා තියෙනවානේ. ඉතින් ඒකින්ද ඒවා බලන්නත් එක්ක අපි අද යාළුවොත් එක්ක චුට්ටක් කැවිදින්න තමයි යන්නේ. ඉතින් මම හිතනවා අලමගේ කලින් වීඩියෝ එක බලන්න නැති කියලා යාළුවොත් එක්ක එළියට ගිහින් ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එකත් ගිහින් බලන්න.
පේනවනේ ඉතින් අපේ කට්ටියට ඔන්චිලාවක් හම්බුනොත් ආයෙල වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. ඔන්න මේ නම් සර්කස් එකක්. ඔන්න බලන්න කෑල කරන සුපිරි වැඩ. දැන් අපි එතන සර්කස් එක බලලා යනවා මම ගෙනාවු පීසා කන්න. ඔයාලා ගෙදර හට ආවම මගේ චුට්ටක්ම කඩ වුණා. මෙහෙමයි මම නම් පින්සල් දෙන්නේ මෙහෙම. අතට ඔය හොඳට අහගන්න.
කාලා යන්න තමයි යන්නේ අපහු ඇවිදින්න. ඉතින් අපි සන්ඩිකොල ගිහිල්ලා එතන චුට්ටක් ඉඳලා ඊට පස්සේ තමයි අපි හොම ගෙදර ගියේ. ඉතින් එතනින් මේ වීඩියෝස් ටික ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් අපි ගෙදර නත්තල් ගහ හදන වීඩියෝස් කීපයක් තමයි ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකදලා ඉන්න. ඉතින් ඔයගොල්ලෝ දැන් බලනවා ඇති මේ මොකද්ද කියලා. මේක අපි ඉරිදා එළියට ගිය වෙලේ දැකලා මම වීඩියෝස් ටිකක් ගත්තේ වීඩියෝ එකට එකතු කරනවා කියලා හිතලා. ඉතින් මෙතන පොඩි ඔය නිකන් සෙල්ලම් වගේක් කරනවා. ඒ ටික බලලා ඊට පස්සේ තමයි අපි ඉතින් ඔහොම ගෙදර ගියේ. අපි දැන් මෙතන තමයි නත්තල් ගහ හදන්නේ. මෙන්න මේ තියෙන බඩු ටික අර ගවලනේ හදද්දි තමයි අපි අයින් කරන්නේ. දැනට මේක චුට්ටක් මෙහෙට කරනවා. මොකද දැම්ම ගවලනේ හදන්නේ නැහැ. නත්තල් ගහ විතරයිනේ හදන්නේ. ඉතින් මේක පොඩක් මෙහෙට කරලා මෙතන තමයි අපි නත්තල් ගහ හදන්නේ. ආරෙන් දු පොල්ලේ. ආනර පොළු කැල්ලේ නැහැ. ඉතින් ළමයි මං හිතුවා නත්තල් ගහ හදනවත් එක්කම ඔයගොල්ලන්ට මෙන්න මේ ඇඳුම් ටිකත් පෙන්වන්න ඕනේ කියලා. මේ ඇඳුම් ටික අපි ගත්ත ඉරිදම තමයි. මට කලිසමක් ගත්තා. අපේ අම්මට යක්කර තමයි අනිත් දෙක තියෙන්නේ. ඉතින් තියෙන්නේ ගව මුකුයි බැනිය මුකුයි. ওই කලිසම මගේ. ඉතින් මම සාමාන්‍යයෙන් මේ වගේ කලිසම් ආසයිනේ අඳින්නේ කියලා මම ඉතින් ඒ වගේ කලිසමක් තමයි ගත්තේ.
ඕන් ළමයි අපි මං ගත්ත බඩු මෙන්න මේවා. මගේ කලින් වීඩියෝ එක ඔයාලා බැලුවා නම් ඔයාලා දන්නවා අපි මෙන්න මේ බඩු ගත්තා කියලා. දැන් අපි මෙන්න මේව දාලා අපි නැත්තර ගහ ලස්සන කරගන්න තමයි යන්නේ. මේ තියෙන්නේ අපි මේ සැරේ ඔක්කොම රෝස ගෝල්ඩ් පාටින් තමයි හදන්න යන්නේ. මේක ලයිට් වල අපි මේ සැරේ මෙන්න මේ ලයිට් වල තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් බලමු අපි කොහොමද දැන් අත්තල ගහ හදන්න යන්නේ කියලා. අපේ මේ නත්තල් ගහට ළමයි දැන් අවුරුදු 6ක් විතරනේ. දැන් අවුරුදු 6ක් වෙලා නම් අපි තාම හදන්නේ මෙන්න මේක තමයි. මොකද තව ලොකු ගහක් තියෙනවා අපිට ඒකේ කෑලි වගේක් හොයාගන්න බැරුව ගිය නිසා අපි හිතුවා දැන් මේකම ඉස්සරහට හදනවා කියලා. අපේ ජීවිතේ අද දිදුලනා ඔබේ ආදරේ මට වැටහුණා අද වැටුණා ඔබ සීතලේ ඉපදුණා අරුදීදියයි රජු ඉපදුණා සෑමදේ රඟයි සිත සතුටිනා සිත හදනගයි ඒ කියා ඔබ පැල්පතේ ඉපදුණා. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් දවසක වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. චාෝ.